ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා ගාව මොබයිල් එකක් තියෙනවා නම් මොබයිල් එකකින් හරි ඔයාලා PC එකේ හරි Chrome browser එක ඕපන් කරගෙන ඒකේ search bar එකේ උඩ Canva කියලා මෙන්න මේ විදිහට search කර ගන්න ඕනේ. මේ search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ගාව තියෙන Android phone එක ගන්න මෙන්න මේ විදිහට Canva AI photo and video editor app on Google Play කියන එක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලට Google Play එක හරහා app එක download කර ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන iPhone එක නම් Canva AI video and photo editor app store කියන එක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලට app එක download කර ගන්න පුළුවන්. ඉතින් මම මේක කියලා දෙන්නේ PC එකකින් හින්දා ඔයාලා මෙන්න මේ උඩම තියෙන Canva visual site for everyone කියන එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න ඕනේ. එහෙම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා මේකේ කලින් log වෙලා තියෙනවා නම් login ID password දීලා හරි මේක log වෙන්න ඕනේ. තාමත් ඔයාලා මේකේ account එකක් නැත්නම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන sign up කියලා බටන් එක. ඒ sign up කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාලගේ Gmail එක use කරලා ඔයාලට මේකේ account එකක් ලේසියෙන් create කරගන්න පුළුවන්. මම කලින්ම මේකට log වෙලා account එක create කරගෙන තියෙන හින්දා තමයි ඒ වගේ icon එකක් මම මේ විදිහට පෙන්වන්නේ නැත්තේ. ඉතින් එහෙම account එක create කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ display එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන icon ගොඩාක් ඔයාලට මේ පැත්තෙන් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ගොඩාක් facilities ගොඩාක් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්නේ YouTube thumbnail එක create කරගන්න හින්දා මෙන්න මෙතන social media කියන එක උඩ ඔයාලා මේ විදිහට click කරගන්න ඕනේ. එහෙනම් click කරලා පස්සේ social media වලට අදාළ Facebook නම් Facebook එහෙම Facebook event cover Facebook story වලට ගැලපෙන්න thumbnail create කරගන්න image sizes වගේම template වලට බලා ගන්නත් පුළුවන්. ඉතින් අද අපි හදන්න යන්නේ YouTube thumbnail එකකින්ද මෙන්න මේකන YouTube කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට YouTube වලට අදාළ YouTube thumbnail, YouTube short, YouTube video, YouTube banner වගේ YouTube වලට අදාළ image create කරගන්න වගේම video create කරගන්න ratio එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් YouTube thumbnail එකක් අපි හදන හින්දා මෙන්න මේ YouTube thumbnail එක උඩ ඔයාලා ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ display එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ වගේ display එකක් ආවට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට empty sheet එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ YouTube thumbnail වලට අදාළ තමයි ratio එක තමයි අපිට size එක තමයි අපිට මේ විදිහට මේ Canva site එකෙන් අපිට එයාලා විසින්ම auto හදලා දීලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ගන්න ඕනේ මේ template කියන icon එක උඩ මෙන්න මේ විදිහට ගන්න ඕනේ. මෙන්න ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් template ගොඩක් අපිට මේ Canva site එකෙන් අපිට දීලා තියෙනවා. free වගේම අපිට මුදල් ගෙවලා ලබා ගන්න template වලත් බලා ගන්න පුළුවන්. මේක එක YouTube categories වලට අදාළ thumbnail වල ගොඩක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ icon එක තියෙන හැම template එකම අපි සල්ලි ගෙවලා තමයි අපි buy කර ගන්න ඕනේ. නැත්නම් අපිට ඒවා free use කරන්න විදිහක් නැහැ. එහෙම නැති thumbnail ඔක්කොම වගේ අපිට free use කරන්න පුළුවන්. ඉතින් ඔයාලා YouTube category එක මෙන්න මේ describe your ideal design කියන එක උඩ type කරාට පස්සේ ඒ category එකට අදාළ YouTube thumbnail අපිට මේ Canva site එකෙන් අපිට ලබා දෙනවා. ඉතින් මම traveling වලට සම්බන්ධ YouTube thumbnail එක click කරන හින්දා මෙන්න මේ උඩ search bar එකේ උඩ traveling කියලා travel කියලා search කරගන්නවා. එහෙනම් search කරගත්තාට පස්සේ travel වලට අදාළ template අපිට ගොඩක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට පළට ගියාම ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේකෙත් තියෙනවා අපිට සල්ලි දීලා ගන්න පුළුවන් ඒවාත් තියෙනවා. free use කරන්න පුළුවන් thumbnail තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. මේක කැමති එකක් ඔයාලට set කර ගන්න පුළුවන්. මෙතනින් මම අපේ කැමැත්ත අනුව set කර ගන්නවා. අපි මෙතනින් set කරගමු free අපිට use කරන්න පුළුවන් එකක් තමයි අපි set කරගන්නේ. මෙන්න මේ template එක අපි set කරගමු.
මේ ටෙම්ප්ලේට් එකට මෙන්න මේ විදිහට ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට වෙන්නේ. අපි මෙතනින් හැමදේම වගේ වෙනස් කරගන්න පුළුවන්. අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ ටයිප් කරලා තියෙන සේරම වගේ අපිට එඩිට් කරගන්න පුළුවන්. අපි බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න විදිහ බලමු. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙම කලර් සෙට් කරන්න පුළුවන්. ඒ ෆැසිලිටිස් උත් අපිට මේ ගන්න සයිට් එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරද්දී මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරනවා නම් අපිට සල්ලි දීලා තමයි රිමූව් කරගන්න ඕනේ. අපි එහෙම නැතුව අපි ෆ්‍රී යූස් කරන විදිහට අපි මේක කරගමු. ඔයාලා ඒකට කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන අප්ලෝඩ් කියලා අයිකන් එක. ඒ අප්ලෝඩ් කියන අයිකන් එකට ක්ලික් කරාට පස්සේ ඔයාලගේ මොබයිල් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් හරි ඉමේජ් එකක් හරි ඔයාලට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේ අප්ලෝඩ් ෆයිල් කීවට ක්ලික් කරපුවාම ඔයාලගේ PC එකේ තියෙන ඉමේජස් වගේ සියලුම දේවල් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ එකක් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ ඉමේජ් එක ඔටෝ ඇක්ට් වෙනවා. මම කලින්ම කැමති ඉමේජ් එකක් අප්ලෝඩ් කරගෙන තියෙන හින්දා මම මේ ඉමේජ් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. එහෙනම් ක්ලික් කරාට පස්සේ ඔයාලට දැන් පේනවා සමහරක් අකුරු උඩට ඇවිල්ලා තියෙනවා, සමහරක් අකුරු යට තියෙනවා පේනවා. ඒ වගේම අතන හිටපු කාන්තාවගේ රූපෙත් අපිට නැතිව තිනවා. ඒ කාන්තාවගේ රූපේ මට වැදගත් නෑ. ඒකින්ද මම ඒ රූපේ ඩීලීට් කරන්නත් පුළුවන්. ඒ රූපේ වලට ඕන නම් මෙන්න මේ විදිහට කොපි කියන අයිකන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඒ රූපේ පේනවනේ. ඔයාලට අපි අප්ලෝඩ් කරපු ඉමේජ් එක උඩට ඇවිල්ලා. ඉතින් ඔයාලට ඕන කියලා හිතනවනම් මෙන්න මේ විදිහට පොඩි කරගෙන මෙතන තියාගන්න පුළුවන්. ඒ වගේම මේ අකුරු සෙට් එක ඔයාලට ඕන කියලා හිතනවා නම් මෙන්න මේ විදිහට කොපි කියන එක උඩ ක්ලික් කරලා සයිස් එක මෙන්න මේ විදිහට පොඩි කරගෙන අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක උඩට දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක අපි කැමති ගන්න මෙන්න මේ විදිහට thumbnail එකේ සයිස් එකට ගැලපෙන්න මෙන්න මේ විදිහට සෙට් කරගන්න ඕනේ. ඔයාලා කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අකුරු ටිකත් ඔයාලට කැමති විදිහට ලොකු කරගන්න, පොඩි කරගන්න ඔය පුළුවන්. මේක අවශ්‍ය නැත්නම් ඔයාලට අයින් කරලා දාන්න පුළුවන්. අවශ්‍ය නම් තියාගන්නත් පුළුවන්. ඕන නම් එඩිට් කරගන්නත් පුළුවන්. මේ ඉමේජ් එක ඔයාලට ඕන නම් තියාගන්න පුළුවන්, නැත්නම් එඩිට් කරන්න පුළුවන්. මට මේ ඉමේජ් එක අවශ්‍ය නැහැ. ඒකින්ද මම මේ විදිහට ඩිලීට් කියන අයිකන් එක ක්ලික් කරලා මේ ඉමේජ් එක ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටෙක්ස්ට් එක අපිට කැමති විදිහට එඩිට් කරගන්න ඕනේ. ඒකට ගන්න තියෙන්නේ මෙන්න මේක උඩ දෙපාරක් ක්ලික් කරලා අපි ටෙක්ස්ට් එක අපි එඩිට් කරගමු. මම මේකට දාන්නේ travel to candy කියලා මම එහෙම ටෙක්ස්ට් එක ඇඩ් කරගන්නවා. එහෙම ඇඩ් කරගත්තට පස්සේ අපිට මේකේ කලර්ස් එක චේන්ජ් කරන්න පුළුවන්. මෙහෙම මම ශ්‍රී ලංකා කියලා සෙට් කරගෙන මෙහෙම මෙන්න මෙතන ඉමේජ් එක ක්ලික් කරගත්තට පස්සේ ආපහු අපි ටෙක්ස්ට් කරගත්ත වර්ඩ් එක උඩ මේ විදිහට ක්ලික් කරගෙන අපිට කැමති කලන්ට් චේන්ජ් කරගන්න මෙන්න මේ විදිහට පුළුවන්. එතනින් මම මෙන්න මේ විදිහට yellow color එක සෙට් කරගෙන සෙට් කරගෙන ඔයාලට මෙතන ලයින් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකේ හැඩය වෙනස් කරගන්න. ඒ වගේ දේවල් පුළුවන්.
මම මෙන්න මේ විදිහට මේ එපිසෝඩ් කියන එක ඔයාලගේ මොකක් හරි එපිසෝඩ් ටිකට යන එපිසෝඩ් ට්‍රැවල් එපිසෝඩ් ටිකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. මට මේක අවශ්‍ය නැති හින්දා මම ඩේට් කියන එකයි උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට දැන් මේකේ පොඩි හිස් ගතියක් තියෙනවා කියලා පේනවා. ඒකින්ද මම මේකට YouTube logo එකක් ඇඩ් කරන්න. මෙතන අපි YouTube logo කියලා සෙට් කරගමු. YouTube logo කියලා සර්ච් එක කරලා පස්සේ අපිට මේ කරන සයිට් එකම අපිට මෙන්න මේ විදිහට YouTube එකට අදාළ logos බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති එකක් මෙතනින් ෆ්‍රී ගන්න පුළුවන් ඒවා තියෙන මෙන්න මේ icon එක තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට සල්ලි කියලා ගන්න ඕනේ. මම මෙතන ෆ්‍රී ගන්න පුළුවන්. ෆ්‍රී ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා. මෙන්න මේ විදිහට සෙට් කරලා පස්සේ පාට ගොඩක් දේවල් කරනවා. තව ටෙක්ස්ට් බොක්ස් ඇඩ් කරලා තව ටෙක්ස්ට් ඕන ටෙක්ස්ට් දාන්නත් පුළුවන්. තව ඉමේජස් තියෙනවා ඒවා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ ටූල් තියෙනවා ටූල් වලින් ඔයාලට ටෙක්ස්ට් කලර්ස් වගේ ඩ්‍රෝවින් දෙන්න පුළුවන්. ටෙක්ස්ට් කලර් වෙනස් කරගන්න ඒවා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ logo එක ක්‍රියේට් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි කොහොමද බලමු මේක අපි මොබයිල් එකට හරි PC එකට සේව් කරගන්නේ. මෙන්න මේ උඩ තියෙන icon එක මෙන්න මෙතන icon එක උඩ ක්ලික් කරලා share කියන icon එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක image එක thumbnail එක ඔයාලට මෙන්න මේ විදිහට download කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට download කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ක්‍රියේට් කරගත්තු YouTube thumbnail එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්.